අයිබෝවන් සුබ දවසක් වෙන එක ප්‍රාර්ථනා කරන ක්‍රිකට් වලට බෙහෙවින්ම ආදරය කරන වල සියලුම දෙනාට ඉතින් ඔයාලා දන්නවා මේ දිනවල පාකිස්තානදී පැවැත්වෙන 3 T20 තරඟාවලියක්. ඒ පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර 3 තරඟාවලියක්. ඉතින් මේ වනවිට තරඟාවලිය ආරම්භ කරමින් තරඟ දෙකක් පවත්වා අවසන්. පළමු තරඟය පැවැත්වෙන පාකිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟය. ඉතින් මේ තරඟයේදී පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරනවා. ඉතින් ඒ දවසේදී දෙවන තරඟය පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟයේ ඊයේ තරඟයේදී කාසිය වාසි දිනගත් ශ්‍රී ලංකා නායක දර්ශන ශානක මුලින්ම පන්දුවට පහර දීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම ඔවුන්ගේ පන්දු අර 20 අවසානයේ ලකුණු 162ක් ලබා ගන්නා කඩුළු 8කට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ දවසේදී ඔවුන්ගේ පන්දු අර 20 අවසානයේදී සියලුම දැවි ලබා ගැනීමට හැකි වූ ලකුණු 95ක් පමණයි. ඉතින් නායක දර්ශන ශානක පන්දු 25කින් ලකුණු 34ක් ලබා ගන්නවා. ඒ අනුව ඊයේ දවසේදී සිම්බාබ්වේ කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 67කින්. මේ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නවා සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රසාද ලකුණු 2ක් ලබා ගන්නවා. ඒ වගේම පාකිස්තාන කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 2ක් ලබා ගනිමින් ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ ප්‍රසාද ලකුණු 0ක් ලබා ගනිමින් තුන්වන ස්ථානයේ. ඉතින් හෙට දවසේදී පැවැත්වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර T20 තරඟේ. ඉතින් හෙට හවස 6:30ට පමණ තමයි තරඟය ආරම්භ වීමට නියමිත වන්නේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිත වන බවට තමයි දැනට වාර්තා වන්නේ. අපි බලමු හෙට දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් 11 දෙනා කොහොම සකස් වේද කියලා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් අතර පැවැත්වෙන හෙට තරඟයේ සම්බන්ධ නොලගේ වටින දර්ශන කමෙන්ට් එකකින් ලියන ගමන් අපගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිලන වලට සුවදායකම දවසක්.